සුදස ප්‍රාථන කරන හැමෝටම ඔයගොල්ලෝ එකතු වෙලා ඉතින් YouTube channel එකත් එක්ක ඉතින් අද අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ ගන් එක මේ නේල් ගන් එක කොහොමද රිපෙයාර් කරන්න කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ ගන් එක තියෙන වෙන්ද පොලේ හැම හાર્ඩ්වෙයාර් එකම වගේ දැන් මිලදී ගන්න. ඉතින් ඒ ගන් එකේ පොඩි ඉෂුව එකක් තියෙන්නේ මේක ඉක්මනටම ඉර වෙනවා. මේක නේල් කරද්දී අපි වැඩ කරද්දී ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩ කරලා ටික දවසක් පැත්තකින් තියලා තිබ්බොත් එහෙම මේක ආපහු වැඩ කරන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මොකද ඉක්මනට මලකට ගන්නවා. සෑහෙන නිකන් නෝමල් මෙටල් වලින් වගේ හදලා තියෙන්නේ සමහර පාර්ට්ස්. එතකොට ඒ නිසා ඉක්මනටම මේ මලකට ගන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේක ඉර වෙලා තියෙන්නේ. මේකෙන් කිසිම නේල් එකක් අපිට ගහන්න බෑ. ඉතින් අද අපි බලන්නේ මේ කොහොම රිපෙයාර් කරගන්න කියලා. ඉතින් මට තියෙනවා මේ බ්ලාස්ට් ඔෆ් කියලා කෙමිකල් එකක්. ඉතින් මේකෙත් පුළුවන් මේ මම ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ 2T හරි මම ගාව තියෙන ඔයිල් එකක් පාවිච්චි කරලා මේක හදාගන්න එක. හැබැයි අපි මොන මේ ඔයිල් එක දාලා මේක හැදුවත් මේක වැඩ කරන්නේ ගන් පවුඩර්ස් වලින්. ඒ කියන්නේ අපි මේක ප්‍රෙස් කළාන් පස්සේ ගන් පවුඩර් එකක් පත්තු වෙලා ඒකෙන් එන එයා ප්‍රෙෂර් එකෙන් තමයි මේකේ නේල් එක වදින්නේ. එතකොට ලොකු තාපයක් ජෙනරේට් වෙනවා. ඉතින් ඒ නිසා මේ අර අපි දාන ඔයිල් වැඩි වෙලා පවතින්නේ නැහැ. අපි එකපාර රිපෙයාර් කරගත්තාන් පස්සේ එක වැඩක් ඉවර වෙද්දී ආපහු ඔයිල් දාලා මොනවාක්වත් කරලා තිබ්බේ නැත්නම් මේක ඉක්මනටම හිර වෙනවා. ඉතින් ඒ නිසා අද අපි බලමු මේක කොහොමද රිපෙයාර් කරගන්න කියලා. ඉතින් මාත් මේක කීපවතාවම රිපෙයාර් කරලා තියෙනවා. හැබැයි කොච්චර රිපෙයාර් කරත් මේ ගැලවෙන් පස්සේ කෑලි කොහොමද කියලා මට මතක හිටින්නේ නැහැ. ඉතින් අද බලමු කොහොමද මේක රිපෙයාර් කරන්න කියලා. අපි මුලින්ම මේකේ මේ ඉස්සරහා තියෙන නොබ් එක ගලව ගන්න බලමු. ඒකත් මේ පාර නම් ටිකක් තද්දටම හිර වෙලා තියෙන්නේ. අපි මේක පිටිපස්සෙන් ගලවන්න පුළුවන්. පිටිපස්සෙන් මුලින්ම ගලවලිමු. මේ විදිහට අත ගැලවුවන් පස්සේ මේක ඇල අපිට වෙනම තියන්න පුළුවන්. ඊට පස්සේ ස්ක්‍රීන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන කළු පාට ක්ලිප් එක තියෙනවා. ඒකෙන් පස්සේ මෙන්න මේ මැද තියෙනවා පොඩි නට් එකක්. මේ නට් එකක් කියන එක පොඩි කූරක් තියෙනවා. ඒකෙන් තමයි ඔක්කොම හිර වෙලා තියෙන්නේ. ඊට පස්සේ පල්ලය කැල්ල එලියට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ස්ක්‍රීන් එකක් තියෙනවා අපව. මේ කැල්ල නම් අද ගොඩක් හිර වෙලා තියෙන්නේ. අපි එකෙන් චුට්ටක් තාල්ලා බලමු. මේක මේ හරි පිළිවෙලට නෙමෙයි අද ගැලෙව්වේ. මොකද හරි අමාරු වුණා ගලවන්න මේ පාර මේක අර උඩින් එහෙම ප්‍රෙස් කරද්දී ටිකක් අමාරුයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ තියෙන කොටස් ටික. එතකොට අපි මේක පිළිවෙලට හදාගමු. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක කොච්චර මලකඩ කාලා තියෙනවද කියලා මේකේ බැලුවාන් පස්සේ සමහරට ફોකස් වෙන්නේ නැතුව ඇති. ඉතින් පුළුවන් තරම් ඒක පෙන්වන්න බලන්න. බාන කොච්චර එක මලකට කාලා තියෙනවද කියලා. හරි. මම පුළුවන් වුණ බෑක් කැම් එකෙන් පෙන්වන්නම්. හරි. ඕගොල්ලන් පේනවද කොච්චර එක මලකට කාලා තියෙනවද කියලා. මේ කොච්චර එක මලකට කාලා තියෙනවද කියලා පේනවද? ඉතින් මේ ඔක තමයි තත්ත්වය. ඉතින් හරියට මේ දවසක් ගියත් ඉක්මනට මලකට ගන්නවා. මොකද හේතුව මේ මේක අර රත් වෙනවානේ. රත් වෙන නිසා සෑහෙන විදිහට මලකට ගන්නවා. ඉතින් අපි බලමු මේක කොහොමද ගොඩ දා ගන්න පුළුවන් කියලා. කොච්චර අපි කළත් මේකේ එකපාර දෙපාර පාවිච්චි කරන්න පුළුවන්. ආපහු මේක ගලවලා ක්ලීන් කරන්න වෙනවා. මොකද මේ විදිහට මලකට කාලා දීපන් පස්සේ අපි වැඩේ කරන්න ගියාම ඉර වෙනවා. ඉතින් මම හරි ටූල් පාවිච්චි කරන්නේ නැහැ. මට ළඟ තියෙන ටූල් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ කෑල්ල ගොඩක් වෙලාට හිර වෙනවා. අපි ඇන ගහද්දි. එතකොටත් හරි අමාරුයි අපිට මේක ගලව ඉන්න වෙනවා ගොඩක්. ඉතින්
හරි මම බොහොම අමාරුවෙන් මේ ගලව ගත්තා. ඊට පස්සේ අපිට ඇතුළට ක්ලීන් කරන්න වෙනවා. මේකට පොඩ්ඩක් ඇතුළේ සුද්ධ කරගන්න ඕනි. මොකද මේ බැරල් එක ඇතුළේ තමයි මේ ස්පාර්ක් වෙන්නේ අර ගන් පවුඩර් එක. එතකොට මේ බැරල් එක ඉක්මනටම ආයි මගට ගන්නවා. ඉතින් මේක ඇතුළේ තමයි අපිට සුද්ධ කරගන්න වෙන්නේ. මේක වැලි කඩදාසියක් තියෙනවා නම් හොඳයි. ඒත් වැලි කඩදාසියක් නැතත් අපිට මේ වගේ ක්ලීනර් එකක් පාවිච්චි කරලා හොඳට මේ ඇතුළේ තියෙන මගට ටික අවවා ගන්න පුළුවන්. කොහොමත් ස්මූත් මේ විදිහට යන්න පුළුවන් වෙන්න ඕනි. මේක මේ කරහා උඩ පල්ලෙහා යන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් මේ මට හම්බුණා පරණ වැලි කඩදාසි කෑල්ලක් මාගව තිබ්බ කලින්. ඉතින් මම දැන් ඒකෙන් තමයි මේ කරන්න හදන්නේ. හරි මම මේක පොලිෂ් කරගෙන ඉවරයි. අපි තව ක්ලීනර්ස් චුට්ටක් ගහමු. ක්ලීනර්ස් චුට්ටක් කියවට මේක පොඩ්ඩයි තියෙන්නේ. මේක විශේෂයි. මේක ඔයිල් එක තියෙන ක්ලීනර් එකක්. එතකොට මේකේ ඔයිලුත් තියෙනවා චුට්ටක්. ඊට පස්සේ ක්ලීනර්ස් තියෙනවා. මේක අපි ෆෝන් රිපෙයාරින් වලට ගොඩක් අයට පාවිච්චි කරන එක 560 කියන ක්ලීනර් එක. මේක මේ මම වැරදිලා ගත්ත එකක්. හැබැයි මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා මගේ වාහනවල ඒ දේවල් වල රිපෙයාරින් කරන්න ගියාම. ඕගන්ට ඕනම් බ්‍රෑන්ඩ් එක මෙන්න මේක. බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එක ගන්න මේ ඒ වුණාට මේ මට වැරදිලා ගත්ත එකක් තමයි මේක. හැබැයි මම වැඩ කරද්දි සෑහෙන උදව් වුණා. ඉතින් ඕගන්ට පේනවා ඇති මේකේ මේ පොඩි සිදුරක් තියෙනවා මේ. එතකොට ඒ සිදුර ඇතුලේ මේ කූරක් එළියට එනවා. දැන් අපි මේක තද කළාම කූරක් එළියට එන්න ඕනේ. තද කරන්නත් බෑ. මම වඩ තට්ටුවක් දාලා පෙන්නන්න. අන්න හරි. දැන් තා චුට්ටක් මේක තල්ලු කළොත් ඔයගොල්ලන්ට පෙන්නේ දැන් පේනවනේ මෙන්න මෙතන කූරක් තියෙනවා. ඒ කූරෙන් තමයි අර අපි මේකේ දාන නේල් එක මම මේකේ නේල් එක ෆොටෝ එකක් දාන. මේ නේල් එක ඇවිල්ලා නේල් එකට ඇවිල්ලා මේක වදින්න. මේ කූර වැදුනහම තමයි ස්පාර්ක් එක වෙන්නේ. ඒක පොඩ්ඩක් ඇදලා මම අර ඉස්සෙල්ලා මෝඩ් වැඩක් කළානේ. ඒකත් ඇත්තනම හයිය නෑ මේ ලොකු හයියක් නෑ මේ ඇත්තනම බාල විදිහට තමයි මේ හදිලා තියෙන්නේ. මේ ඒකත් වැඩිය හයිය නෑ. දැන් අපි නැවුවත් ඇත්තනම ගොඩක් කරා නැවෙන ප්‍රමාණයක තියෙනවා. ඒක ඇත්තන වැඩ කරයි දන්නෙත් නෑ මේ මොකද ඒතරම්ම දිරල. වැඩිය මම පාවිච්චි කරලත් නෑ තාම මාස දෙකක් වගේ තමයි මේක අරගෙන. මගේ ඉතින් අලුත් එච්චරම හොඳට වැඩ කරන්නේ හරි මම තුරත් සාමාන්‍ය ප්‍රමාණයක කෙලින් කරගත්තා. ඒක නම් මගේ මෝඩ් වැඩක් නිසා තමයි උනේ. ඔයගොල්ලෝ දැක්කම මම මේ ගලවන්න මේ ස්ක්‍රූ එක දාලා ගහනවා. ඒක නිසා පොඩ්ඩක් නැවිලා තියෙන්නේ. හැබැයි මේක වැඩ ගන්න පුළුවන් මම හිතන විදිහට තාම වැඩ ගන්න පුළුවන්. හරි දැන් මේක ක්ලීන් කරලා ඉවරයි. ඊට පස්සේ අපි මේකට දාමු. ගොඩක් කලාට මම මේක ගොඩක් ෆෝවර්ඩ් කරයි. මොකද හේතුව ගොඩක් දේවල් තියෙන නිසා.
ඉතින් මම මේකටත් එලිකඩ දාස් කෑල්ලක් දාලා හොඳට සුද්ධ කරගන්නවා. පොඩි කෑල්ලක් තමයි තුඩ දාන්නේ. හරි ඕන් ක්ලීන් එකක්ම අවශ්‍ය වෙන එකක් නැහැ. මේ ඔයගොල්ලෝ පුළුවන් තරම් පාවිච්චි කරන්න බලන්න මේ ඔයිල් මොන හරි ටූටි ඔයිල් වගේ දෙයක් හොඳයි. මේක කියන දෙයක් තියෙනවා. දැන් මේ අපි අර ගන්නකින් දාලා ගහද්දී එන ගහද්දී ඒකේ මේ එනවා අර මම ගොඩක් කර කැමරා දිහා බලන්න මේ කතා කරන්නේ. එතකොට මේ ගොඩක් වෙලාවට ඒකේ අර පිටිපස්සේ කෑල්ල නේල් එක ගත්තොත් ඒ නේල් එකේ පිටිපස්සේ කෑල්ල මේක ඇතුලේ හිර වෙනවා. එතකොට එක ෂොට් එකක් ගහලා හොඳට බලන්න ඕනි හිර වෙලා තියෙනවද කියලා. එහෙම වුණොත් එහෙම මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්නම් මේක නේල් ගන්න එක ගන්න විදිය. එහෙම හිර වුණොත් එහෙම එකපාරක් අපිට ප්‍රෙස් කළා තමයි අපව ගන්න වෙන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ ඉස්සරහට ඊටපස්සට යනවා. මේ ස්මූත්ලි මේ විදිහට තමයි තියෙන්න ඕනේ. මෙහෙම තිබ්බේ නැත්නම් ගන්න එක වැඩ කරන්නේ නැහැ. මොකද ඒ නේල් එකෙන් නේල් එකට හිර වෙන්න පටන් ගන්නවා මේක. ඒකෝට ඒ නිසා තමයි මේක එකපාරක් අපි යූස් කරාට පස්සේ අනිවාර්යයෙන්ම මේ ලුබ්‍රිකේෂන් මොනවා හරි දාලා ඒ කියන්නේ ඔයිල් එක මොනවා හරි දාලා ඔයිල් කළා තමයි අරන් තියන්න ඕනේ. කියන්නේ අපි එක වැඩ කරගෙන ඉච්චන් පස්සේ ඔයිල් කළා තමයි අරන් තියන්න ඕනේ. නැත්නම් එහෙම මේ විදිහට හිර වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා දැක්කා මේක මම පාවිච්චි කරන්න ගද්දී කොච්චර හිර වෙලා තිබ්බද කියලා. හරි. දැන් මම හෙට වැඩකට පාවිච්චි කරනවා. ඒ නිසා දැන් මේකේ සාමාන්‍ය ඔයිල් ටිකක් තියෙනවා. මේ ක්ලීනර් එකේ ඔයිල් උත් තියෙනවා. ක්ලීනින් කෙමිකල් එකකුත් තියෙනවා. එතකොට කන්ටැක්ට් ක්ලීනර් කෙමිකල් එකකුත් තියෙනවා. ඒ නිසා මේකේ ආයෙ මම ලුබ්‍රිකේෂන් දාන්න යන්නේ නැහැ. ගොඩක් අය මේක විසික් කරයි මේ පාවිච්චි කරන්නේ නැතුව. මොකද මේ එකපාර දෙපාර මේක වැඩ කරලා හිර වෙන නිසා. මේ ඇතුළත් ගොඩක් වෙලාවට මලකට කාලා තියෙන පේනවනේ. ඇත්තටම මේ අර මැටීරියල් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ තට්ටු කරන්න හේතුව මේ ඒතන මේ ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එක පයින්කම් පොඩි ප්‍රෙස් එකක් එන්න ඕන. නැතුව හිර වෙලා නෙමෙයි. දැක්කම ඔයගොල්ලෝ ඇහෙනවා ඇති මේ ප්‍රෙස් වෙනවම ටික් ගාලා දැක්කම එතන ලොක් එකක් වෙනවා. හරි පේනව නැද්ද? හරි මම ග්ලව්ස් එක හරි යූස් කරන්න මම නම් ඉතින් යූස් කරේ නැහැ. හරි දැන් මගේ වැඩේ සාර්ථකයි. මොකද මම සම්පූර්ණයෙන්ම ඒක කරලා ඉවරයි. දැන් අපි මේක ෆික්ස් කරගමු. කොහොමද මේක ෆික්ස් කරන්න කියලා බලමු. හරි. එතකොට මේකේ පාර්ට්ස් ගත්තාන් පස්සේ මෙන්න මේ වගේ කැලි ටිකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේ කැල්ල ගොඩක් වටිනවා. මේ පොඩි යකඩ කැල්ල. ඊට පස්සේ මෙන්න මේ කැලි ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන ස්ප්‍රින් දෙකක් එනවා ඔයගොල්ලන්. හරි. ස්ප්‍රින් දෙකක් එනවා. මේ කූරක් එනවා. මේක තමයි මේන් එක. ඊට පස්සේ ඒකේ බැරල් එක එනවා. හරි මේ ටික තමයි ඔයගොල්ලන්ට එන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේක නිර්ව කරගන්න කියලා. මේ තියෙන හැන්ඩල් එක. හරි. හරි අපි මුලින්ම මේ කැලෙන් පටන් ගමු.
හරි අපි මුලින් දැන් මුලින්ම දාගන්න ඕනේ මේ ස්ක්‍රීන් එක. හරි අපි අය කරන්න පටන් ගමු. අපි මුලින්ම දාගන්න ඕනේ මේ ස්ක්‍රීන් එක. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල. එතකොට පේනවනේ මෙන්න මේ සිදුරු දෙකක් තියෙනවා දෙපැත්තේ. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල තමයි දාගන්නේ. හරි. ඒක ස්ක්‍රීන් එක ඇතුළට බහින්න ඕනේ මේ තියෙන පේනවනේ බහින්නේ තියෙන. ඒක දැම්මහම පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් මේක දාගන්න. එතකොට මේකේ පැත්ත වැදගත් නැහැ. මෙන්න මේ කෑල්ලද මේ මෙතන ලොක් එකක් තියෙන. මේකේ ප්‍රෙස් කරාම ප්‍රෙස් වෙනවා. ඒ ලොක් එක පැත්ත වැදගත් නැහැ. මේ මෙතන අපි ඇතුළේ බැලුවම පස්සේ මෙතන කට්ටයක් තියෙනවා ඇතුළේ වැටෙන්න. ඒක ගැටලුවක් නැහැ. මේකෙන් දැන් මෙහෙම තියෙනවා නම් මෙන්න මේ පැත්ත මේ තියෙන ධාරයක්. එතකොට ඒක කට්ටයට තමයි මෙන්න මේ ලොක් එක වැටෙන්න ඕනේ. හරි? එතකොට ඒක දෙපැත්තෙම තියෙනවා. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට දාගන්න කොහොමද තියෙන්නේ. හරි? පැත්ත දාලා නැහැ. හරි. මෙන්න මෙහෙම යනවා. හරිද? ඊට පස්සේ එහෙම කළාන් පස්සේ ඕගලන්ට පේනවා මෙන්න මෙතන ඇතුලේ දැන් මේ අපි යටින් දාපු එක තියෙන්නේ. හරි? මෙන්න මෙතන ඇතුලේ ඕගලන්ට සිදුරක් පේනවා මේ. පේනවා. ඒකට තමයි මෙන්න මේ යකඩ කෑල්ල දාන්නේ. ඊට පස්සේ ඒක ලොක් වෙනවා. එතකොට ඊළඟට මෙන්න මේක මේ නිකන් තහඩු ස්ලීව් එකක්. ඒක උඩින් අපිට නිකන් බස්සන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක ඇවිල්ලා අපේ අර ස්ලීව් එක පැත්ත පැත්තට කියන්නේ ස්ලීව් එක බස්ස පැත්ත තියෙනවනේ. ඒ පැත්තට දාලා මෙන්න මේ ඊට පස්සේ මේ එක අත අරගෙන කරකවන්න තියෙන ස්ක්‍රීන් එකත් එක්කම. හරි. මෙන්න මේ විදිහට කරකවලා හයි කරන් තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ කෑල්ල මේ බැරල් එක මෙහෙම දාන්න තියෙන්නේ. ඊට පස්සේ මේක දාලා normally මේ විදිහට ටයිට් කරගත්තාන් පස්සේ හරි. පේනවද? හරි. ඊට පස්සේ දැන් අපේ සම්පූර්ණ වැඩේ හරි. ඕගලන්ට මෙන්න මේ පිටිපස්සේ කෑල්ල ගත්තාන් පස්සේ මෙන්න මේක ගැලවෙනවා මේ අපි ගන් කරද්දී අපි අල්ලන්නේ සවුලක් නැහැ. සමහර වෙලාවට අපි වෙන දෙයකට මේක යූස් කරන්න ගියොත් එහෙම මොකක් හරි ගෙට ගහලා වගේ යූස් කරන්න ගියොත් එහෙම මේ කෑල්ල ගැලවිලා සික්කන නිසා තමයි ටේප් ගහලා තියෙන්නේ. ඉතින් ඔයිල් දාලා මේක හොඳට පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි. මම මේ ගලවුවන් පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේකේ බැරල් එක. මේ බැරල් එකේ මේ අපි නට් මෙතන හතරක් තියෙනවා. හරි? මම මේ තුනක් ගලවලා තියෙන මගේ වැඩේට ගැලපෙන විදියට. එතකොට මේ නට් හතරින් තමයි ඔයගලන්ට මේකේ ප්‍රෙෂර් එක වෙනස් කරන්න තියෙන්නේ. එතකොට ඔයා කොන්ක්‍රීට් එකකට වගේ ගන්නවා නම් මේ හතරම තිබ්බත් කියන්නේ යකඩයකට වගේ ගන්නවා නම් හතරම තිබ්බත් කමන්නේ කොන්ක්‍රීට් එකකට තුනක් වගේ හොඳයි. ඊට පස්සේ ලී වලට ගන්නවා නම් මෙන්න මේ වගේ ප්‍රමාණයක තියෙන මම ගොඩක් වෙලාවට පරාල වලට ගහන නිසා මේක මම පාවිච්චි කරනවා. ඉතින් මේ අනාහතර හතරෙන් එකයි මම ගහලා තියෙන්නේ. හරි. එතකොට මේ ප්‍රෙෂර් රිලීස් වෙන්නේ මේ ගන් පවුඩර් එකේ ප්‍රෙෂර් රිලීස් වෙන්න තමයි මේ සිදුරු තියෙන්නේ. ඊට අමතරව මේ පැත්තෙනුත් පොඩි ප්‍රමාණයක් එන්න පුළුවන්. මේක සේෆ්ටි ප්‍රශ්න නැහැ කිසිම ගැටලුවක් නෑ මේක පාවිච්චි කරද්දී මේක හිර වෙනවා අපි ඔයිල් කරේ නැත්නම් නිතරම පාවිච්චි කරද්දී. ඒ නිසා මේ ඒක තමයි මේ අපි කතා කරේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිට සබස්ක්‍රයිබ් කරන්න එකතු වෙන්න. මේ ගන්න එක හොඳයි. සෑහෙන වැඩ දවසක් ගන්න පුළුවන්. අපේ වැඩ සෑහෙන පහසු කරලා තියෙනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් මේ වගේ කතා අපි හම්බෙමු. ගිහින් නම් සුබ දවසක් ටිකේ සොෆ්ට් එක එකතු වෙන්න. මම මේකේ පුළුවන් වුණොත් තව ෂෝට් වීඩියෝ එකක් හරි දාන්න. මේක යූස් කරන්න කොහොමද කියලා. එක ෆයිල් එකක් කරලා එක නේල් එකක් ගහලා පෙන්නන්න. ඉතින් නේල් එකේ ෆොටෝස් මම ඔයගොල්ලන්ට දාන්නම්. ඒ ටික තමයි තියෙන්නේ. ඊළඟ සුබ දවසක් තවත් වීඩියෝ එකක් හම්බෙමු. ඉතින් ගොඩක් වෙලාවට මම සයිඩ් එකේ කැමරාවට තමයි කතා කරලා ඇත්තේ. ඒක ගණන් ගන්න එපා. හරි. ඊළඟ සුබ දවසක් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.